Hi Self Lovers මගේ ආදරණීය යාළුවෝ හොඳින් ඉන්නව නේද? හැමදාම වගේ අදත් මට ඕනේ ඔයාලගේ ජීවිතේ ලස්සනට ගොඩනගා ගන්න සුන්දර උපදෙසක් දෙන්න. අද අපි ගියා හලාවත අක්කලාගේ ගෙදර. එහෙ ගිහින් අක්කලා එක්කම ගියා හලාවත බීච් එකට. රැලි නගන බීච් එක දිහා බලාගෙන ඉන්න මම ආසයි. දන්නවද? මම ඉස්සර ඉඳන්ම හරිම ආසයි මාත් එක්ක කතා කරන හැම කෙනෙකුටම මං ගැන සුන්දර මතකයක් එකතු කරන්න. ඉතින් මං ගොඩක් දුරට එයාලට සිනහවකින් සංග්‍රහ කරන්න අමතක කරන්නේ නැහැ. මං පුළුවන් හැම මොහොතකම තව කෙනෙක්ට එයාගේ ජීවිතේ යහපත් විදිහට ගත කරන්න පුංචි හරි උපදෙසක් දෙන්න අමතක කරන්නේත් නැහැ. මං තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි එක්ක කතා කරන අය බලාපොරොත්තු වෙන්නේ උපදෙස් වලට වඩා එයාලව අහගෙන ඉන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක්. ඉතින් අපි ගොඩක් වෙලාවට හොඳ විශ්වාසවන්ත සමන් දෙන්නෙක් වෙන්න වග බලා ගන්න ඕනි. ඇත්තටම අපේ එක සිනහවකින් අවධානයකින් කෙනෙක්ට ලොකු සතුටක් හොඳ උද්‍යෝගයක් ලබා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෙනෙක්ට සවන් දීලා ඒ කෙනාගේ මනස රිලැක්ස් කරලා දෙන්න පුළුවන්. මම මගේ ආදරණීයන්ට, මිතුරියන්ට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට හොඳ සවන් දෙන්නේ. ඉතින් ඔයාලත් අද ඉඳලා ඔයාලගේ ආදරණීයන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න. ඒ අය එක්ක කතා කරන්න. එයාලට අවධානය ලබා දෙන්න. එයාලා කියන දේ අහගෙන ඉන්න. ඒ විතරක් නෙමෙයි එයාලගේ ජීවිතය සාර්ථක කරගන්න වටින උපදෙස් දෙන්නත් අමතක කරන්න එපා. දන්නවද මම මගේ පවුලේ අයට වටින කෙනෙක්. මගේ පවුලේ අයගේ මනස සුවපත් කරන ඔසුව මම. ඉතින් මට මම ගැන තෘප්තිමත් හැඟීමක් දැනෙනවා. ඔයත් ඔයාලගේ ආදරණීයන්ට වටින කෙනෙක් වෙන්න. එයාලගේ හදවත තුළ ඔයා සුන්දර මතකයක් වෙන්න. ඒ වගේම ඔයාගේ සිනහව තව කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් වටිනම තිලිනයක් කියලත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. මම ඔයාලගේ ඩිලු.